තෙල් ඉවර වුණොත් මිල වැඩි වුණොත් තව විසඳුම පුනර්ජනන බලශක්තිය. මම ගත්තා මේ වගේ ඩයමීටර් එකේ කියන්නේ 29 මිලිමීටර 100යි මේක ඇතුළත 100ක් 110ක් විතර දෙනවා. හැබැයි මේක වතුර පයිපෙන් මේක ටිකක් ඝනකමයි මිලිමීටර් 5ක් විතර ඝනකම. මේක හොඳ හයිය බටයක්. හරිද? මිලිමීටර් 110 දැන් ඒක මම 3ට කැපුවා. මේ වගේ මේ ඉරි ගහලා තියෙන්නේ 3ට පැලුවා. මේ වගේ. එහෙම 3ට පලාගත්ත කොටස් 3ක්. මේක මීටර 1කට වඩා දිගයි. මේ මෙතන කලින් හදපු එක ඒක මීටරයයි තියෙන්නේ මේ දුක. මේ දිග මීටරයයි තියෙන්නේ. දැන් අරක මීට වඩා පොඩ්ඩක් වැඩි. මේක මම මේ කෑලි අමුණ ගන්න ගත්තා. මොකද මේක හයියම අදින නිසා. අලුත් එකක් හදන්න ඕන වුණා. මේ තියෙන්නේ පුටුවකින් ගත්ත කොටසක් අන්නර පුටුව වගේ. මේ පුටුවේ කකුල් පහ තමයි මේ අරගෙන තියෙන්නේ. මේ පැත්තට. මේ තියෙන්නේ පුටුවේ කෑලි තමයි මේ තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පෙනෙයි අර අතන බ්ලේඩ් එක කොච්චර කොටද කියලා. ඒ කලින් බ්ලේඩ් එකට වඩා දැන් එක දිගයි. ඒ කියන්නේ කලින් බ්ලේඩ් එක කොටයි. මිලිමීටර් 200ක් විතර කොටයි. එතකොට දැන් බ්ලේඩ් එකට මම හිතනවා සම්පූර්ණ රවුම ගත්තොත් ලොකු උලම් ප්‍රමාණයක් ග්‍රහණය කර ගන්න පුළුවන් ඒරියා එක වැඩි. මේ තියෙන්නේ. එනවනේ වෙනස. බලමු. දැන් බලමු කොහොමද යාන්ත්‍රික කොටස හදාගන්නේ කියලා. මේ තියෙන්නේ කාර් ස්ටාර්ටර් මෝටරෙන් ගත්ත කොටස. මගේ කලින් වීඩියෝ එකේ මම පෙන්නලා තියෙනවා. මේකෙත් තැම්මහර තැන්වල පෙන්නුම් කරනවා. මේ පිටින් තියෙන ඒ සර්කියුලර් ක්ලිප් එක අයින් කරපුවාම ඒ අර කාර් ස්ටාර්ටර් මෝටරේ මෙන්න මේ කොටස එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක අපිට දැනට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන අර ෂාෆ්ට් එක නැත්නම් ඇක්සලෙත් එක්ක තියෙන කොටස. මේ බලන්න ඒක ඇතුලේ තියෙන විදිය. සර්කියුලර් ක්ලිප් එක අයින් කරා. ඉවත් කරපුවාම මෙන්න මේ කප් එක එළියට එනවා. මේක මේ ආකාරයෙන් තිබුණේ. මේක එළියට ගන්න පුළුවන්. ගත්තාම මේ සෙට් එකම එළියට ගන්න පුළුවන්. රයිට්. මේක එළියට ගන්නවා. මේ ඇතුලේ පේන වඩියද ඔයාලට? ඇත්තමා තියෙන්නේ. ඇදිලිද? ඒකට සරලන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඔබට පේනවා ඇති. ඉතින් මේකත් එළියට ගන්න පුළුවන් අවශ්‍ය නම්. හරිද? දැන් මෙන්න මේ හැඩයට තමයි අර කොටස තියෙන්නේ. මේ තියෙන්නේ planetary gear ටික. දැන් මේක මෙතෙන්ට මෙන්න මේ කොටස තමයි මෙතනින් යන්නේ. මේ පැත්තට තමයි බ්ලේඩ් එක සෙට් වෙන්නේ. ඒතර මේක ඇතුළට බැස්සුවාම හරි. දැන් මේක වැඩි වට ගානක් කරකවනකොට මේ පැත්තේ ෂාෆ්ට් එක කරකෙන්නේ බොහොම අඩු වට ගානක් නේ. බොහොම හිමි. රයිට්. හැබැයි මේ පැත්තෙන් කරකුවොත් ඒක වෙනස් වෙනවා. මේක වේගෙන් කරකවන්න පුළුවන්. මේක බර වැඩි. අර කරකින වේගය වැඩි. බලන්නකෝ. අර වේගෙන් කරකින. සාමාන්‍ය මේ රේෂියෝ එක තියෙන අනුපාතය මේ පැත්ත එකක් කරකවනකොට මේ පැත්ත 4.5ක් 5ක් විතර. මේ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. දැන් මේ බ්ලේඩ් එක මොන පැත්තට කැරකෙවුණත් මේ ෂාෆ්ට් එක කැරකෙනවා. කලින් මේක කැරකෙවෙන්න ඕනේ මේ පැත්තට විතරයි. මෙතන මෙහෙට යනවනේ. දැන් මෙහෙට කැරකෙවුණත් ඔයාලට පේන්නේ ඇති මේ පැත්තේ ෂාෆ්ට් එක කැරකෙනවා. රයිට්. එහෙම වුණාම නිසා පෑන් එකෙන් දෙන ටෝක් එක නිසා මේක ඒ තරම් වේගෙන් පහළට යන්නෙත් නැහැ. ඒක හරියට සාමාන්‍යයෙන් කන්ට්‍රෝල් එක අන්ඩර් කන්ට්‍රෝල් තමයි. ඒ කියන්නේ පාලනයක් යට තමයි මේක ඉහළ පහළ යන්නේ හැමතිස්සෙම. දැන් අපිට මේක ඉහළ පහළ යන්න ඕන ඒකාකාරී විදිහට දාගන්න පුළුවන් එහෙම. දැන් මේක ඉවත් කළා මම උත්සාහ කරන්නේ ඊට වඩා පොඩි. දැන් මේ ඩයමීටර් එක වැඩි. පොඩි ඩයමීටරේ තියෙන බෙයාරින් එකක් හෝ මේක තව විශාල කරලා මේ බෙයාරින් එකට හරියන සෙට් කරගන්න මෙතන. දැන් මේ කොටස මෙතන තමයි බ්ලේඩ් එක සෙට් වෙන්නේ. මේක ඊටාම කෙටි. ඒ නිසා මෙතෙන්ට බරක් ආවා කියලා මෙහෙන් ඇඹරෙන්න තියෙන හැකියාව අඩුයි. ඒක තමයි මම මේ කරන්න යන්නේ. අපි බලමු.
මෙහෙම කැරකෙනවා. කැරකෙනකොට අර යකඩ කූර උඩ පල්ලෙහා යනවා මේ විදිහට. ඒක තමයි වෙන්නේ. මේක මේ අතින් තිබුණත් ඉතින් මේක වැඩ කරනවා. මොකද මේ පම්ප් එක කොච්චර යටද උඩද කියන එක අනුව තමයි තීරණය වෙන්නේ. එන බර අහු වෙන ප්‍රමාණය ගොඩක්. දැන් බලන්න මේ හුලම් පෙත්ත කැරකෙනකොට අර පොම්පේ ක්‍රියාත්මක වෙන විදිය මෙතන. මේ විදිහට තමයි පොම්පේ ක්‍රියාත්මක වෙන්නේ. ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් විදියට ඉදිරිපත් කරපුවාම මම ඒකට රිප්ලයි කරනවා, පිළිතුරු සපයනවා. අවශ්‍ය නම් WhatsApp එකෙන් මට සපෝට් කරන්නත් පුළුවන්. ඔයගොල්ලෝ කවුරු හරි නිර්මාණය කරනවා නම්, කරන්න උත්සාහ කරනවා නම් ඊට වෙන ඕනම තැනක් කරුණාකරලා මට කමෙන්ට් එකක් දාන්න. මම ඒකට සපෝට් කරනවා. ඊළඟට වැදගත් දේ තමයි මේ හුලඟට මේ හැරෙන විදිය. මෙහෙම හැරෙනවනේ. එන්නේ හුලඟ එන දිශාවට අර අතන ප්‍රිවේට් පොයින්ට් එක විලා මගේ කලින් වීඩියෝ එකේ මම දාලා තිනවා. මම පුළුවන් වුණොත් මේකෙත් යොමු කරන්න. එතන ඉතා වැදගත්. ඉතින් මේක හරියනවා කාර් එකක ඉස්සරහා හබ් එකේ තියෙන බෙයරින්ග් එක ගත්ත නම් හරියටම හරියනවා. ඉස්සරහා හබ් එක ඒක මේ විදිහට හරවන්න පුළුවන්. වොබලි වෙන්නේ නැහැ. කියන්නේ හෙලවීමක් වෙන්නේ නැහැ. ඒක ඉතාම හොඳට ක්‍රියාත්මක වෙනවා. දැන් පේනවා නේද ස්ලෝ එකේ මුලකින් අනකොට වැඩ කරන විදිය. ඔයාලට පේන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒක තමයි ක්‍රියාකාරීත්වය. උලගේ එන දිශාවට මේක ඩිරෙක්ෂන් එකට ෆේස් කරනවා. දැක්ක නේද උලකට හැරෙන විදිය. ඒ ඕනෑම දිශාවකට මේ පම්ප් එක ක්‍රියාත්මක වෙනවා. අවශ්‍ය වෙන්නේ මෙන්න මෙතන මේ නට් එක දමපු තැනට යොදන්න ඕන බෙයරින්ග් එකක්. එතකොට උඩ කොටස වෙනමයි, යට කොටස වෙනමයි කැරකිනවා. ඒතර ඉහළ පහළ යාම තමයි අපිට වැදගත් වෙන්නේ. අර හැරෙන එකදී මෙතනින් ඇඹරෙන ස්වරූපය නවතිනවා එතනින් එහාට. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. පම්ප් එක පැය 24 පුරා වැඩ. ආයේ අලුතෙන් හොයන්න බලන්න දෙයක් නැහැ. කේබල් එකේ කොනට තමයි අර මේ වගේ අර උඩට උස්සන හැන්ඩල් එක නැත්නම් ආම් එක සම්බන්ධ වෙන්නේ. එතකොට මේ කේබල් එක සිදුර හරහා යනවා. එතකොට හිර වෙන්න තියෙන හැකියාව අඩුයි. කොහොමද මේ කේබල් එක නැමිලා වැඩ කරන ආකාරය පේනව නේද? මේ බලන්න මේ කේබල් එක කොහොමද වැඩ කරන්නේ කියලා. කේබල් එක මෙතෙන් නැමෙනවා. නැමිලා ලස්සනට පහළට යනවා. හිරවීමක් නැහැ නේ. ලස්සනට මේ කේබල් එක මෙතෙන් නැමිලා යනවා. පහළ හිරවීමක් නැහැ. මේ කොටස තිබුණත් නැතත් කේබල් එක ලස්සනට නැමිලා යනවා. මේක වැඩිනකොට ලස්සනට වැඩ කරනවා. කෙලින්ම මේ විදිහට ඉබේම හිරවීමක් එන්නේ නැහැ. නැමිලා මේ ආකාරයෙන් ඕන දිශාවකට නැමෙන්න සලස්වනවා. මේ තියෙන කේබල් එක. මොකද මෙතන සිදුරේ අවශ්‍ය විදිහට නැමිලා යන්න ඕන. පහළට එන එක ඉබේම වගේ ගොඩක් වෙලාවට පහළට එනවා. මොකද මේක නැමුණොත් මෙතන හිර වෙනවා. හිර වුණොත් මෙතනින් කැඩෙන්න පුළුවන්. මේ පොම්පේ හදලා තියෙන්නේ වඩා වැඩි උසකට පම්ප් කරන්න හෙමින්. ඒක තමයි මේක. මම කලින් හදපු එක පොඩි උසකට වේගයෙන් පම්ප් වෙනවා. Tamanට කැමති විදියකට ඉතින් Taman උලඟ නිතරම තියනවා නම් මේක මේ වඩා හොඳයි. සුදුසු එකක් පාවිච්චි කර. අපි දැන් බලමු කොහොමද පොම්පයක් හදාගන්නේ කියලා. වතුර ඇදෙන්න
පොම්පයක් හදාගන්නේ කොහොමද කියලා. දැන් ඒකට මෙන්න මේ වගේ සුදු යකඩ බටයක් තියෙනොත් තමයි වඩා වටින්නේ. මොකද මේක මල කඩ කන්නේ නැහෙනි. මේක කොරොඩ් වෙන්නේ නැහැ. there is no corrosion. તો ස්ටේන්ලස් ස්ටිල් බටයක් ගන්න පුළුවන් නම් හරි වටිනවා. එතකොට මේ ඒකාකාරී මේ වගේ බටයක් දැන් මේක අපේ පොම්පේ වැඩ කරන කොටස පුංචියටයි ගන්න එක වැඩිය වටිනවා. මොකද මේ මෙතනින් වතුර ඇදෙන ප්‍රමාණය තමයි මෙතනින් පිට වෙන්නේ. එතකොට මෙතනින් ඇදෙනකොට අපි මෙතෙන්ට දානවා non return valve එක. දැන් ලංකාවේ නම් තියෙනවා foot valve කියලා තියෙන ඒක හොඳට සීල් වෙනවා. දැන් හැබැයි මේක කොච්චර මිලද දන්නේ නැහැ. මිල ටිකක් වැඩි වෙයි. නමුත් මම කරේ මම්ම හදාගත්ත foot valve එකක් වෙනුවට මේ වගේ වැහෙන්න ඇරෙන ක්‍රමයක්. non return. එතකොට දැන් මෙන්න මේ තියෙන්නේ. මේ මන් තියෙන්නේ රබර් දාලා තියෙන්නේ. නිකන් ටියුබ් එකක්. ටියුබ් එකකින් පටියක් රවුමක් කපලා මෙතෙන්ට දාලා තිනවා. ඒක කරේ මෙන්න මේ පල්ලේ තියෙනවා සිදුරු 6ක් විදලා. මේක ඕන ප්‍රමාණයක් තමයි විදින්න පුළුවන්. මම 6ක් විද්දා. ඒතර මෙතනින් ඇදෙන වතුර ටික ඒ වොලියම් එකේ ප්‍රමාණය මේ පැත්තෙන් පිට වෙන්න තියෙනවා. ඒතකොට නිදහසේ මෙතනින් ඇදුනොත් තමයි මෙතනින් එන්න පුළුවන්. මෙහෙන් අදිනකොට මෙතනින් අවශ්‍ය ප්‍රමාණයට එන්නේ නැත්තම් එතකොට ටිකක් ෂක් වෙනවා. ඒ කියන්නේ ඇතුලේ කොම්ප්‍රෙෂර් ඒ කියන්නේ මේ රික්තකේ ගතිය වැඩි. ඒතකොට මෙහෙන් අදින්න අමාරුයි. මොකද මෙහෙන් අදිනකොට මෙහෙන් එන්නේ නැත්නම් අදින්න අමාරුයි. එතකොට මේ පොම්පේ සෑහෙන බරක් දානවා. එතකොට අපි හුළඟෙන් මේ කරන්නේ. එතකොට හුළඟේ ශක්තිය නාස්ති වෙනවා. ඒක වළක්වන්න අපි කරන්නේ මෙතන ප්‍රමාණය විශාල කරනවා. එතකොට මේ සිදුරු වලට අමතරව මේ වැහිලා තියෙනවනේ මේ. එතකොට ඇරිච්ච ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. දැන් අපිට මේ බටෙන් විද්දොත් වටේට ඇදෙන්නෙත් මේකෙන් නම් වැහෙන ප්‍රමාණය වැඩි වුණාම ඇදෙන වතුර ඇදෙන ප්‍රමාණය අඩු වෙනවා. හරි. ඊට පස්සේ මෙතනින් තමයි මේ පැත්තට තමයි මේ පොම්පේ වැඩ කරන්නේ. මේ පොම්පේ කොටස. මම මේක අනිත් භාෂාවෙන් පොඩ්ඩක් කියන්නම්. මේ අමතර අපේ දෙමළ මුස්ලිම් අයට මේක තේරෙන්නේ නැතුනොත් යාපනයේ පැත්තේ. So what I did, I built up myself a non-return valve. So I didn't want to spend money. Got the little bigger diameter and a smaller diameter and the weld together. Right? My welding is not good, but don't look at that. This is to not, there was a hole. So I put this one through the, close it, seal it. Forget about that. And the volume coming this side need to go this way. If its volume is not coming, whatever shock struggle inside, that's vacuum make too much energy wasting. So avoid that one. When this one pull, this side need to come volume to according to this one. That's why see these holes I put in here. The volume come here and go in this way. හරිද? ඊළඟට ඒ කතන්දරේ තමයි දැන් මේක මෙතන හදපු කොටස තමයි මෙන්න මේ වගේ රවුමක් අරන් ඒකට කප් එක වගේ හදලා මෙතන සීල් වෙන්න හැදුවා. මෙන්න මේ වගේ එකකට මේ වගේ රවුමක් කපලා දම්පු එක තමයි කරේ. දම්ලෙන් මැදින් ඇණයක් ඇල්ලුවා. එතකොට මෙහෙන් වතුර එනකොට මේක මිස්සිලා මේ කවුළු විවෘත වෙනවා, ඕපන් වෙනවා. එතකොට ජලය ඇතුළට එනවා. ඊළඟට වතුර මෙතන පිරුණ ගමන් මොකද වෙන්නේ? මෙහෙන් මේ පම්ප් එක ඇතුළට යනකොට මේක තද වෙනවනේ. මේක වැහෙනවා. So what I did, I make like this circle one, I make hole and a screw here, get the bicycle tube, piece of that, and fix like this. This is my screw, right? Nothing else. So this is my tube. It's closed, open and shut. හරිද? ඒක ඒ කොටස. ඊළඟට තමයි දැන් අපිට මේ ඒකාකාරී බටයක් නැතුව මම මෙහෙම ගන්නවා. ඔයාලට කැමති නම් එහෙම ගන්නත් පුළුවන්. ඒතර ඇදෙන්න තියෙන බර වැඩි වෙනවා පොම්ප් එකට. The second part. දෙවෙනි කොටස මම හැදුවා මේකේ මෙන්න මෙහෙම එකක්. මොකද්ද මේ කරලා තියෙන්නේ? මේ පැත්ත සුදු යකඩ. It must be stainless steel. එහෙම නැත්නම් මේක මේ corrode වෙනවානේ. To avoid the corrosion, it's much better get the stainless steel plate and make holes up to this side. හරිද? මෙහෙම සුදු යකඩ බටයක් සුදු යකඩ තහඩුවක් අරගෙන ඒකෙන් එන්නන්න මෙතන කොහොමද බිල්ඩ් කරලා තියෙන්නේ කියලා වොෂර් එකක් දාලා තිනවා.
දැන් අපි බලමු මේ කියපු කතන්දර ටික වෙනවද මෙතනින් මෙහෙම ඇද්දාම මෙහෙම අදිනකොට ජලය එන්න ඕන මෙතනින් මෙහෙම තල්ලු වෙනකොට මෙතනට ඇතුළට ආපු ජලය ටික හිර වෙලා තියෙන්න ඕනේ එළියට යන්න බෑ. එතකොට මොකද වෙන්නේ මෙහෙම තල්ලු කරනකොට මෙන්න මෙතන තියෙන සිදුරු වලින් උඩට එනවා. ඒ දැන් මේ මෙහාට ඇද්දා ආයි තල්ලු කරනකොට මෙතන ඇරෙනවා මේ වගේ ඇතුළේ ජලය තියෙනවනේ. පහලින් එළියට යන්න බෑ. එහෙමනම් මොකද වෙන්න ඕන? මේ ටික උඩට එන්න ඕන. මෙහෙම තල්ලු කරනකොට. ඒතර උඩට අදිනකොට උඩු පැත්තෙන් තියෙන ජලය පහළට යන්න බෑ. ඒතර උඩට ඇද්දට පස්සේ මේ ඇතුළ හිස් වෙනවා, අඩු වෙනවා. ඒතර යටින් පල්ලෙන් ජලය ඇතුළට එනවා ටක් ගාලා. රයිට්? මෙහෙම. ආයි පහළට යනකොට මේ උඩට එනවා. ඒතර මෙතෙන්ට එන වතුර ජලය ටික මේ බටේ දිගේ ඉහළට යනවා. ඒක තමයි වෙන්නේ. අදින හැම වෙලාවටම අතනින් එනවා. ආයි තල්ලු කරනකොට යන්න තැනක් නැහැ. ඒ ටික උඩට එනවා. ඒක තමයි වෙන්නේ. අපි බලමු එහෙම වෙනවද කියලා. 2 3 it's already water came. see ඔගොල්ලෝ හයියෙන් මේක තල්ලු කරොත් see අන්න ඒ විදින ගතිය වළක්වන්න තමයි මේ අර යටින් එන වතුර ජලය මෙතනින් පිට වෙන්න තියෙන්න ඕනේ. ඊළඟට වැදගත්ම එක තමයි see ජල මට්ටම මෙතෙන්ට ආවම යට ලීක් වෙන්නේ නැත්තම් මේකේ ජල මට්ටම තියෙන්න ඕන. බට් මේ වතුර පහළට යනවනේ. අර අතන යටින් වැක්කිරෙනවා. So we need to avoid this one. It shouldn't be like that. It should be sealed properly. Right? So the water going down. But it still pump its work. See? But it's leak. Shouldn't be leak. මේ වගේ leak වෙන්න හොඳ නැහැ. බින්දුවක්වත් වෙන්න නැති වෙන්න අපි මේක කඩෙන් ගන්න ඒ වගේ නම් තියෙයි පුට්වැල් වල. නමුත් මේකේ මගේ වෙල්ඩින් එකේ මේ වෙල්ඩින් එක නම් දිහා බලන්න එපා. මම හොඳ එක්ස්පර්ට් වෙල්ඩර් කෙනෙක් නෙවෙයි. see දැන් ලීක් වෙනවා මේ පැත්තෙන් පොඩ්ඩක් ලීක් වෙනවා. හරිද? දැන් බලමු අපි මීට වඩා උස වැඩකට මේක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් මෙතන පොම්පේ තියෙන මේ වතුර ටිකක් මේ අතින් ගහලත් මේ දුව ගන්න පුළුවන් මියා. මෙහෙම කරපුවාම වතුර උඩට එනවා නම් පොම්පේ වැඩ. දැන් මේ පේනවනේ ජලය එතනින් උඩට ආවා. දැන් අපි දැනගන්න ඕන පොම්පේ සීල් වෙලාද එහෙම නැත්නම් හරියට ලීක් වෙනවද නැද්ද කියන එක. දැන් මෙහෙම තියෙනකොට මේ ජල මට්ටම පහළට යනවා කියන්නේ මේකේ ලීක් එකක් තියෙනවා යටින්. අන්න ඒක තියෙන්න හොඳ නැහැ. මේ කුඩා ලීක් වීමක් නෙවෙයි මං කියන්නේ මේක හැබැයි දැනට මේ ලීක් වෙන ප්‍රමාණය වැඩි. ඒ තුලඟ හොඳට තියෙනවා නම් මේ ගානට වැඩ කරන. දැන් පේනවනේ ජල මට්ටම පහළට ගියා. ටිකෙන් ටික පහළට යනවා. දැන් නැවත පෙන්නන්න. මේක හරි වැදගත්. දැන් ජල මට්ටම මේ බටේ මට්ටමට ඇවිල්ලා. දැන් ටික ටික හිමින් පහළට යනවා. හිමින් පහළට යන කිසිම හේතුවක් නැහැ යට ලීක් උනේ නැත්තම්. දැන් මේ ලීක් වෙනවනේ. කොහෙන් හරි අර සිදුරු වලින් හරි මොන හරි. ඒක හරියට සීල් වෙලා තියෙනවනේ පොම්පේ හොඳට වැඩ කරන්නේ. ඊට පස්සේ මේ වගේට ඇඩ්ජස්ට් වෙන් කරගන්න මේ වගේ ත්‍රෙඩ් බාර් එකක් දාන්න පුළුවන් සුදු යකඩ වලින්. නැත්තම් ස්ටේන්ලස් ස්ටිල් තියෙන්නේ. මේ ඔක්කොම ස්ටේන්ලස් ස්ටිල් වුණා නම් හොඳයි. නැත්තම් මල කඩ කනවනේ ඇතුලේ. මොකද මේක වතුරෙන් පිරෙනවා. ඊට පස්සේ මේ බටේ මෙහෙම මෙතෙන්ට දින් තියෙන බටේ මෙතෙන්ට හොඳට සීල් වෙන හදන්න ඕන. මම මේ ඔක්කොම හදලා තියෙන తాවකාලිකව. හැබැයි ඔයගොල්ලෝ ස්ථිර වශයෙන් හොඳට හදාගන්න. මට මෙහි පහසුකම් නැහැ. මම දෙන්නේ තාක්ෂණය විතරයි. මහ පොළවෙන් ගන්න තෙල් ඉවර වුණොත් මොකද වෙන්නේ? khනිජ තෙල් නැති වුණොත් ඊළඟට යුද්ධ මොන හරි ගිනි ගැනීම ඕවා මොනවා වුණත් අපේ රටේ තෙල් නැහැ. ඊළඟට මිල ඉහළ යනවා. උත්සාහ කරන්න ඕන පුනර්ජනනීය බල ශක්තිය. හිරු එළිය, සුළඟ, එහෙම නැත්නම් මුහුදු රැලි වෙනත් දෙයක් නැවත නැවත යොදා ගන්න පුළුවන් ජල විදුලිය වගේ දේවල් ප්‍රයෝජනයට ගන්න. ඉතින් අපේ සෑම ගෙදරකටම හුළඟ තියෙනවා යම් ප්‍රමාණයකට හරි. ඒ හින්දා අපි උත්සාහ කරන්න ගෙවත්තේ මේ වගේ කුඩා වින්ඩ් ටර්බයින් එකක් සුළං පෙත්තක් සවි කරලා ලිඳෙන් වතුර ටික ගහගන්න. ඊළඟට කුඩා කෘෂිකාර්මික වැඩවලට, ගොවි පොළවල් වලට මේ ක්‍රමය ඉතාම සාර්ථකයි. ගිලක් ගෙවන්න නැතුව ඔයගොල්ලෝගේ තාක්ෂණය ගමේදී හදාගෙන ගෙදර වැඩ ගන්න. එහෙම කරොත් අපේ රටෙන් පිටට ඇදිලා යනවා වාර්ෂිකව ඩොලර් බිලියන 6ක් 7ක් විතර ඉන්ධන සඳහා. ඉතින් සෑහෙන ප්‍රමාණයක් අපේ රට තුළ ඉතිරි කරගන්න පුළුවන් මේ විදිහට. ඊළඟට අපේ රටේ දුප්පත්කම හැමදාම මොන ආණ්ඩුවකටවත් විසඳන්නත් බෑ, උමනාවක් වෙන්නේ නැහැ. ඒ හින්දා අපි බලන්න ඕන අපේ ශක්තිය නැගී හිටින්න
ආණ්ඩු කරනකන් හිටියට වඩා දරුවන්ගේ නිර්මාණ කුසලතාවය වැඩි දියුණු කර ගන්න පාසල් ළමුන්ගේ අනිත් අයගේ මේක ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා මේ පණිවිඩය අනිත් අයට කරුණා කරලා දෙන්න, අනිත් අයට දෙන්න. මොකද රටේ අනිත් ප්‍රදේශවලට මේ තාක්ෂණය ව්‍යාප්ත වුණොත් ඒගොල්ලෝගේ එදිනදා ජීවිතේට ලොකු අත්හැලක් පිටුපහලක් වෙනවා. ඒක on the other hand the most important part. අනිත් පැත්තට ගත්තොත් අපි වතුර මැෂින් එකක් ගත්තොත් තෙල් ගහන්න ඕන. වතුර මෝටරයක් ගත්තොත් බිලක් ඊළඟට වයර් ඒ ඔක්කොම ඕන වෙනවා. හැබැයි මේකට ඒ මුකුත් ඕන වෙන්නේ නැහැ. එකවරක් මේක නිපදවා ගන්න, නිෂ්පාදනය කරන නැත්තම් ගොඩනගා ගන්න, බිල්ඩ් අප් කරගන්න විතරයි ඕන වෙන්නේ. සදාකාල නොමිලේ ජල. එහෙනම් කරුණා කළා මේ පණිවිඩය රට පුරා අනිත් අයට ෂෙයා කරන්න ප්ලීස්. ඒක ලොකු උදව්වක් ඒගොල්ලන්ට මේ පණිවිඩය ගම් වලට දුෂ්කර ප්‍රදේශ වලට යන්න. කරුණා කළා මේක ෂෙයා කරන්න. thank you very much. thank you.